හෙල්ලෝ කට්ටිය ඔයගොල්ලෝ අද්දක දුවලා ඉන්නේ. ඉතින් සිටි මේ විරෝචනත් එක්ක ඉතින් ඔයාලට අද කියලා දෙන්න හදන්නේ කොහොමද අපි කම්පියුටර් එකකට ඩෙස්ක්ටොප් එකට ලයිව් වේල්පේපර් එකක් දාන්න කියලා. එහෙනම් යන් අද වීඩියෝ එකට. හරියන්නේ. ඔයාලා දැන් මෙහෙමයි. දැන් මවුස් එක තියානේ වැඩක් කට්ටිය ඔක දාන්නවා. ඔයාලා දැන් එන්න මේ මවුස් එකේ දකුණු පැත්තේ තියෙන මේ බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට එනවා මෙන්න එතන මේ වගේ සෙටින් වගේ. ඉතින් ඔයගොල්ලෝ එතනට ගිහිල්ලා මුලින්ම කරන්න ඕනි. මෙන්න මෙතන තියෙනවා views වගේ එකක්. ඊට පස්සේ ඔයාලා ඩෙස්ක්ටොප් එකේ මේක අයින් කරගන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට මේ ඩෙස්ක්ටොප් එකේ මුකුත් නැති වෙනවා. නැති වුණාට පස්සේ ඔයාලට ආයෙ එක ගන්න ඕන. ආයෙ දකුණු පැත්තේ තියෙන බටන් එක මේකට ගියා. ඊට පස්සේ මේක එබුවා. ආයෙ අපිට ඒක ගන්න පුළුවන්. හරි. එතන තියෙන ටික ඔක්කොම අයින් කරගන්න. දැන් ඩෙස්ක්ටොප් එක මගේ මෙහෙමයි තිබුණේ. මම පෙන්නන්නම්. බලන්න මෙන්න එක තමයි මගේ එකේ තිබුණේ. ඒක වැටෙන්නේ නැද්ද කොහෙද දැන්? මම මේක දාලා හින්දා. ඊට පස්සේ ඔයගොල්ලන්ට live wallpaper කියලා එකක් ගන්න ඕනේ. Google එකේ search කරලා ඔයගොල්ලෝ ඒක ගන්න ඕනි. මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මම මේක දැන්ට දාගන්නවා. ඊට පස්සේ ඔයාලට තියෙන මෙන්න විතර මෙන්න ඔය වගේ ටිකක් පෙන්නනවා මේ ඔයාලා ඇප් ටික පල්ලෙයාම තියෙන ඇප් ටික. ඉතින් ඔයාලා ඒකට ගිහිල්ලා දකුණු පැත්තේ තියෙන මේ බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට එනවා table setting කියලා. ඒක ඔවන්න ක්ලික් කරාම මෙහෙම එකක් එනවා. මෙතන තියෙන ඔක්කොම ටික ඕෆ් කරගන්න. මට මතක නෑ මට හරියටම මේ ටික ඕෆ් කරුවම ආයි තිබුණු විදිහට දාගන්න බැරි හින්දා තමයි මම මෙහෙම තියන්නේ. මේ ඔක්කොම ඕෆ් කරන්න. ඊට පස්සේ ඔයාලට මතක කරන ඕෆ් කරන්න ඕනේ යනවා. ඊට පස්සේ ඔයාලා live wallpaper කියන එක මේක ගන්න ඕනේ. අරන් ඔයගොල්ලන්ට මෙන්න එතන තියෙනවා කැද wallpaper ටික. අපිට වැඩන්නේ. අපි ඊට පස්සේ Google එකට යන්න ඕනේ. හරි. Google එකට ගිහිල්ලා ගන්න ඕනේ. live wallpaper කියලා. live car wallpaper 4K කියලා ගහන්න. හරි මම ගිහුවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ ටිකක් එනවා. ඊට පස්සේ මේ ඔයාලට කැමති කාර් එකක් දාගන්න පුළුවන්. මේකට ගිහිල්ලා ඔයාලා මෙහෙම ඔබන්න. ඊට පස්සේ මේ වගේ එනවා. ඊට පස්සේ ඔයාලට HD වලින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම 4K වලින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. 4K වලින් ඩවුන්ලෝඩ් කරන එකට අපිට මේ ටග් ගාලා ඒ කියන්නේ පැහැදිලි 4K වලින් HD එකට වඩා HD එකත් ඔයාලට ඕන නම් දාගන්න පුළුවන්. මම 4K වලින් ඒක ඩවුන්ලෝඩ් කරගත්තා. හරි මම ඒකම තව එකක් ඩවුන්ලෝඩ් කරගන්නවා. 4K මම තව එකක් 4K වලින් ඩවුන්ලෝඩ් කරගත්තා. 4K වලින් ඩවුන්ලෝඩ් කරගත්තම අපිට පැහැදිලිව පේනවා HD එකට වඩා. හරි. ඒ ටික දැන් මම අරන් යනවා. මගේ ෆයිල් ටිකක් තියෙනවා. මම මේ ෆයිල් ටිකට ඒක දාගන්නවා. මම මෙන්න මේකට දාගන්නවා ඒක. හරි. හරි මම මේකට ඇදලා මෙහෙම දාගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕන නම් ඔයාලා වීඩියෝ එකක් වුණත් දාගන්න පුළුවන් ඉස්සරහට. හරි. ඊට පස්සේ ඔයාලා live wallpaper කියන එක ගත්තනේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න ඔයාලට පේනවද දන්නේ අපිට පේන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති දැන්. පේනවා. දැන් මෙන්න මෙතන කතරියක් වගේ එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ එකක් එනවා. මෙතන එතකොට මේ ෆයිල් කියන එක ඔබන් වෙන්නේ ක්ලික් කරලා. එතකොට ඔයාලා දැම්ම wallpaper දැම්ම ටික ඔයාලට මෙතනින් ඕන එකක් කැමති එකක් තෝරගන්න. ඔයාලා දැම්ම එක මම F එකට දාලා තියෙන්නේ. ඉතින් අපිට දාගන්න පුළුවන් BI දැන් මම ගත්ත එක දැන් වැටෙනවා. ඒකේ ඕකේ එක අනිවාර්යෙන් දෙන්න. දැන් මම මේ වගේ වීඩියෝ එකක් දැම්ම කියන්නකෝ. නෑ මෙන්න මේක. හරි මම මේක තමයි දැන් දැම්මේ. ඕකේ බටන් එක එතනින් දෙන්න. ටිකක් වෙලා මෙහෙම කොළ පාට එනවා. මෙතන පීරෙනවා. හරි දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක ඇවිල්ලා තියෙනවා. තව මම මේ වගේ සින්දුත් එක්ක ඕනනම් ඔයාලට වීඩියෝ එකක් දාන්න පැහැදිලි මේකක් දාන්න. ඔයාලා කැමති සින්දුවක් වුණත් දාන්න පුළුවන් ඒකට. බලමු.
ඉතින් ඒකත් දාන්න පුළුවන්. මෙහෙම දාන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් දැන් මගේ සබ්ස්ක්‍රයිබ් ඇවිල්ලා තියෙනවා යාළුවනේ දැන්ට කොහොම හරි ඇවිල්ලා තියෙනවා 88 කොහොම හරි 100 ගහන්න ඕනේ. එහෙනම් වීඩියෝ එක හොඳ නම් ලයික්, කමෙන්ට්, ෂෙයා පාරක් දීලා මට වැඩේට සපෝට් එකක් දෙන්න. එහෙනම් අපි ගියා.